Hey guys, welcome back to my YouTube channel. කොහොමද මගේ යාළුවෝ හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් මම අද ඔයාලව එක්කන් යන්නේ වැල්ල දේවාලේ. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි යන්න කලින් එකටම කන්න තමයි යන්නේ. කාලේ ඉවර වෙලා අපි කෙලින්ම යනවා වැල්ල දේවාලේ. දිගටම ඉන්න. අපි යනකොට මෙන්න මේ කුරුල්ලෝ නෙවෙයි ළමයි මේ ඔක්කොම වවුල්ලු. මේ මෝරම ලස්සන එක පේලියට ගොඩක් ගියා බලන්නකො මාරම ලස්සනයි. මම නම් එකටම හිතුවේ කුරුල්ලෝ කියලා බැරිනම් මේ වවුල්ලු. ඉතින් අපි මෙහෙමම කෙලින්ම කන්න ගිහිලා කාලා ඉවර වෙලා කෙලින්ම යනවා වැල්ල දේවාලේ. මේ පින්නදුවේ කඩයක් ළමයි. අපි මේකෙන් තමයි හැමදාම කොත්තු කන්නේ. මේකේ කොත්තු එක නම් මාරම රසයි. ඔයාලා ගාල්ල කෙනෙක් නම් මේ කඩේ ගැන දන්නවත් ඇති. හසාර කියලා තමයි ඒකේ නම තියෙන්නේ. අපි හැමදාම මෙතනින් තමයි කොත්තු කන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. වැල්ල දේවාලේ ගැන ඔයා දන්නේ මොනවද? අද අපි ඇවිල්ලා ඉන්නේ උණවටුනේ තියෙන කවුරුත් දන්න වැල්ල දේවාලෙට. මේ වැල්ල දේවාලේ ගැන ගොඩාක් ඉතිහාසයේ කතා තියෙනවා. මන් දන්න විදියට මේ දේවාලේ ගැන පුංචි විස්තරයක් ඔයාලා එක්ක ෂෙයා කරගන්නම්. මේ දේවාලේ දෙව් දෙවියන්ට වෙන්නුණු පුදුබිමක් කියලා තමයි සඳහන් වෙන්නේ. ජනප්‍රවාදවලට අනුව දෙව් දෙවියන් මුහුද හරහා ඇවිත්ලු උණවටුනට වෙරළට ගොඩ බැස්සේ කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ නිසා මේ දේවාලය අදටත් මිනිසුන්ගේ භක්තියට ප්‍රාප්ත වෙලා තියෙනවා. මේ විදියට තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. මං කීවේ ඒ කතාවෙන් පුංචි කොටසක් විතරයි. ඒ කතාව ටිකක් දිගයි. උණවටුන වැල්ල දේවාලයේ පින්කම් මාලාව ජූනි 29 ඉඳන් දවස් 7ක් පුරාවටම තියෙනවා. බලන්නකො ලස්සන. අපි ගියපු දවසේ නම් වැඩිහිසනකින් ගියේ නැහැ ළමයි. ඔයත් දකුණේ කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේ තැනට යනවා. ගිහිල්ලත් ඇති දැනටම අපි ඉතින් මලුත් අරගෙන හඳුන් කූරු ඒවත් අරගෙන උඩ මලුවට ගියා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අමාරු වෙලාවට අපි දන්නවා ඉස්සමයි. අපි දෙන්න උඩ මළුවේ වැඳලා පහන් මල් පූජා කරලා හඳුන් කූරු පූජා කරලා අපි දැන් යනවා පහළට. ඒ කියන්නේ දේවාලෙට. අපි දේවාලෙට ගිහිල්ලා පහන් හඳුන් කූරු පූජා කරලා අපි එනවා. ඒ කියන්නේ අපි ගෙදර ගේන දේවල්, වැල්ල දේවාලේ ගන්න තියෙන බඩු, ඒ වගේ මිල ඒ ඔක්කොම මම වීඩියෝ එක ඉස්සරහට කියනවා. වීඩියෝ එක ස්කිප් නොකර දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න.
අපි දැන් යමු කොහොමද මේ මිල ගණන් මොනවද තියෙන බඩු ඒව බලන්න. ඒ යන ගමන් අපි දෙන්න දොඩම් බීම එකකුයි සරුවත් එකකුයි බිව්වා. මේවැ මිල ගොඩාක් ලාභයි ළමයි. මේ එකක් වුණේ රුපියල් 100යි. ගියපු අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. මං ඉතින් මෙතන තියෙන ඕනම මල්ලක් රුපියල් 100යි ළමයි. ඉතින් මෙන්න මේ අපි එනකොටම ඒ කියන්නේ වැල්ල දේවාලට එන තැනම තමයි මෙතන පොඩි කඩේ හදලා තියෙන්නේ. මෙතන ගොඩාක් ලාභයි. මේ ඕනම මේ මග් එකක් වෙන්නේ රුපියල් 220යි. මේ ඔයාලා දන්නවනේ 400 ගණන් 500 ගණන් 600 ගණන් තියෙන්නේ. මේ බල්බ් එහෙමත් රුපියල් 150 ඉඳන්ම තියුණා. රුපියල් 150 ඉඳන්ම තියුණා. ওই දිගටම තියෙනවා. මෙතන අපි ඒ කියන්නේ ඕනම දෙයක් තියෙනවා ළමයි. අපේ ගෙදරට ඕන දේවල්, බාත්රූම් එකට ඕන දේවල්, ඒ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඒ හැම දෙයක්ම හරිම රීසනබල් ප්‍රයිස් වලට තමයි තියෙන්නේ. අපිට ඕන අවශ්‍ය කරන ඕනම දේවල් තියෙනවා. ඔයාලා මේ වීඩියෝ එක නවත්තලා බලන්න zoom කරලා මේවා ප්‍රයිස් එහෙමත් තියෙනවා. ඉතින් මම මෙතනනොත් පොඩි බඩු ටිකක් ගත්තා. හරිම ලාභයි ළමයි. මට දැනෙච්ච විදියට ගොඩක්ම ලාභයි. ඔයාලොත් ගෙදරක් හදන්න ඉන්න කෙනෙක් නම් ඔයාට ඕන අවශ්‍ය කරන ඔක්කොම මේ දේවල් ටික මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. මෙතනට ගියපු අය කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. යන්න ඉන්න ඔයා කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. bitter අතරක් දාන්න ස්කැම්බල් අතරක් දාන්න සුද්ධිය. ඒක තමයි. ලාභයිද? ලාභයි. මෙතන ස්ක්‍රැම්බල් කරන්න පුළුවන් ෆෑන් වර්ග ඒ හැම දෙයක්ම තියෙනවා ළමයි. ඔයාලගේ වොෂ්රූම් එකට ඕන කරන දේවලුත් මෙතන තියෙනවා. ලස්සන ඒ කියන්නේ ගෝල්ඩ් කලර් එකේ මේ බලන්නකෝ. මේ වොෂ්රූම් එකේ අර සෝප් වර්ග ඒව තියෙන ඒවා මේ බලන්නකෝ ගෝල්ඩ් ටච් එකකින් තියෙන්නේ. ඒවා හරිම ලස්සනයි. ඒක 420යි ළමයි. ඔයා නරක වැඩ කරන්නේ නැහැ. ඉකිරි මේක අහන්න ගියාම මේක දාලා කීයද? ඒව තියෙනවා. කීයක් දන්න ඒකට? ඒ මොකද්ද? අනේ මොන
කොහොමද මම දන්නේ නැහැ. මේ දීසි ළමයි රුපියල් 520යි 420යි 500යි ඒ වගේ ගණන් වලට තියෙනවා. මේ පිංගන් රුපියල් 40 ඉඳන් තියෙනවා ළමයි. මේ තියෙන බාත්රූම් වලට ඕන දේවල් අර ෂවර් ඒ ඔක්කොම රුපියල් 500 ගණන් 400 ගණන් 300 ගණන්. කොමඩ් වලට ඕන ඒවා ඒ ඔක්කොම තියෙනවා. ටේබල් මැට් ඒ ඔක්කොම තියෙනවා ළමයි රුපියල් 150යි 250යි 350යි. කැට වර්ග එහෙම තියෙන රුපියල් 50 ඉඳන් ඔයාලගේ ගෙදරට ඔයාලගේ කිචන් එකට ඕන හැම දෙයක්ම තියෙනවා ළමයි. ඒ වගේම හරිම රීසනබල් ප්‍රයිස් වලට තමයි තියෙන්නේ. අර එහා කොනේ තියුණ හිරමන ඒව රුපියල් 500 ගණන් 600 ගණන් වලට තියුණා. චූටි ළමයින්ට ඔයාට මේ තැනට ගියොත් ඉන්නම් අනිවාර්යෙන් අතරමං වෙනව ළමයි. මේ කොණ්ඩ කටු බූල් හෙයා ක්ලිප්ස් අනම්මනම් ගොඩාක් දේවල් තියෙනවා. ඔයාලා දන්නවත් ඇති. මෙන්න මෙතන තියුණා පිහි වර්ග ඒවා රුපියල් 60ට කෝප්ප ඔය ඔක්කොම ගොඩාක් අඩුයි ළමයි. මම මේ පූල් බෝතලයකුත් ගත්තා. මේකක් උනේ 150යි. එක එක හෙයාර් ස්ටයිල් දාන්න ආසාවින්න ඔයාට නම් මේව ගොඩාක් වටිනවා. මම මේ ළඟත් දැක්ක හෙයාර් ස්ටයිල් එකක්. මම මෙන්න මේ බෝල් ටික ගත්තේ හෙයාර් ස්ටයිල් එක දාන්න. ළමයි මේ මිනි ෆේෂල් ගන් මම මේක අදමයි දැක්කේ. ඔයාලා මේක යූස් කරලා තියෙනවද? මෙතන බෑන්ගල්ස් වොච් හැමදේම තියෙනවා ළමයි. මේ තියෙන මං කරපු බඩු ටික. තව ඉස්සරහදී තව දේවල් ගත්තා. මෙන්න මෙතන පර්ස් නෙක්ලස් හෙයා ක්ලිප්ස් හැමදේම තියුණා. හරිම ලස්සනයි. ඔයාලත් ගිහිල්ලා මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මෙතන පාරායිනෙම කොත්තු හට් එකක් තියෙනවා ළමයි. රුපියල් 300යි වෙන්නේ චිකන් කොත්තු එකක්. මම හිතනවා ඒකත් රහ ඇති කියලා. මෙන්න මෙතන ලොකු බෑග් කලෙක්ෂන් එකක්ම තියුණා. මේ වෙන්නේ 1000 ගණන්. ඒ වගේ චූටි ගණන් තමයි උනේ. ගොඩාක් ලස්සන කලෙක්ෂන් ටිකක් තියෙනවා. මම එතනත් බලලා අපි ආව මෙන්න මේ මල් තියෙන තැනට. මේ පහළ තියෙන මල් වලින් මේ කොනේම තියෙන එක රුපියල් 100යි. අර මැද තිවිච් එක 150යි. ඊට එහා පැත්ත එක 200යි. මෙන්න මේ ඔය
අන්න ඒක 150යි. ඊට දකුණු පැත්තෙන් තියෙන එක 200යි. ලස්සන ප්ලාන්ට්ස් වර්ග, මල් වර්ග ගොඩාක් තියුණා. මං ඔයින් 2-3කුත් ගත්තා. මෙතන නම් හරිම ලස්සනයි. ඔයාගේ ගෙදර ලස්සන කරගන්න ඔයාට ගන්න පුළුවන්. ඉතින් අපි තව ඉස්සරහට ඇවිදගෙන ගියා. මෙන්න මෙතන තියෙන ඔක්කොම 350යි. මේ මියු ගොඩාක් ලාභයි ළමයි. 150යි, 350යි, 450යි, 200යි. ඔය වගේ ගණන් වලට තමයි හැමතැනම තියෙන්නේ. මේ ඕනම එකක් රුපියල් 60යි ළමයි. ඔයාලම දන්නවනේ. කොහොමත් ඉතින් වැල්ල දේවාල කියනකොට මේ වගේ දේවල් අරුම පුදුම දෙයක් නෙවෙයිනේ. ගොඩාක් අය ඉන්නේ shopping කරන්නනේ. ඔයා ගියා නම් අමතක නොකර මට කමෙන්ට් එකක් දාන්න යන්න. මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. මේ බකට් එකක් වෙන්නේ ළමයි රුපියල් 350යි. ගොඩාක් ලොකු collection එකක් කියන ගොඩාක් ලොකු දේවල් තියෙනවා. මෙන්න මේ කෝප්ප, මේ ප්ලාස්ටික් කෝප්ප ඒව රුපියල් 60යි, මල් පෝච්චි රුපියල් 80යි. එහෙම තියුණා. අපි මෙන්න මේ පානිපූරිත් කෑව ළමයි. ඒක one shot එකකින් කටට දා ගන්න ඕන. one shot කන්න ඕනි. ඒ වුණාට ඒක ගොඩක් ලොකුයි. මගේ කටට දා ගන්න බෑ. වුණාට මම ඉතින් දාගත්තා. ස්පයිසි එකක් තියෙනවා ළමයි. අපි ගත්තේ පැණි රස එක. මට නම් ඒක එහෙම ලොකු වව් රසක් එන්නේ නැහැ. එහෙනම් ළමයි මම වීඩියෝ එක එන්ඩ් කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අතට මම ගිහින් එන්නම්. බයි. ආදරේ වල හැමෝටම. Eh?